දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේගේ වචනේ බලවත් පැත්තක් බලාගෙන යනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේට දෙන ගෞරවය. උන්වහන්සේට දෙන ගෞරවය. මම මේ දේ කරන්න යන්නේ නැහැ අද දවස තුලදී හේතුව මට දෙවියන් වහන්සේ අකමැති. ඒක තමයි දේව බය. ඒක තමයි ගෞරවය කියලා කියන්නේ. ඒ නිසා ඒ වගේ ආත්මයකින් ගමන් කරන අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාද තියෙනවා. අපි බලය කරලා බලමු. ගීතාවිල 34 7 වෙනි වගන්තියේ කියනවා ස්වාමින්ගේ දූතයා උන්වහන්සේට බය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔවුන් මුදාහරින්නේ. දෙවියන් වහන්සේට බය ඔබ අද මේ වැලි කතරේ දියධාරාවේදී ස්වාමීන් වහන්සේ කියන ඔබ උන්වහන්සේගේ ඔබගේ ජීවිතෙන් උන්වහන්සේට ගෞරවය දෙනකොට හැම දෙයක් තුළම උන්වහන්සේට ගෞරවය දෙනකොට උන්වහන්සේ කඳවුරු බැඳ ගන්නවා ඔබගේ මගේ ජීවිතයට. ඔබව ආරක්ෂා කරන්න යනවා. දේව බය ඇති අය දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න යනවා. උන්වහන්සේ ළඟදිම පැමිණෙනවා අපය ගෙනියන්න. යේසුස් වහන්සේ ඔබට ආදරේ. ඔබත් එක්සත් එමී රාජ්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.